ගුණදා සමරසේකර මහතා විසින් රචිත රතු රෝසමල 12 වන දිග හැරුම අවුව. එක් නිවාඩු කාලයක මම ගෙදර පැමිණ සිටියෙමි. වයස අවුරුදු 14 පමණ වූ එකල ඉගෙන ගත්තේ ගෙදරින් හැතැප්ම 8ක් පමණක් ඈතින් පිහිටි ඉංග්‍රීසි පාසලෙහිය. පාසලේ නිවාඩු දුන් දිනම මා ගෙදර එක්කීම තාත්තාගේ සිරිතය. එය අපේ කුඹුරවල ගොයම් කපන කාලය විය. ගොයම් කපන අවධියෙහි කුඹුරවල සැරිසරමින් වැඩ කරන මිනිසුන් හා එක් වී සිටීමට මම කුඩා කල සිටම බෙහෙවින් ප්‍රිය කළෙමි. එහෙත් අම්මා මට එසේ කිරීමට ඉඩ නොදුන්නාය. තාත්තා සමග උදේ ගොයම් කපන තැනකට යාමට සූදානම් වුවහොත් අම්මා ඒ හැම විටම මා වළක්වන පිණිස කිසිවක් කීවාය. උඹ ඔහේ ගිහින් අවුවේ පිච්චෙ නැතුව ගෙදර ඉඳපන්. ඒ හැම විටම මම තොල් මතුරමින් ගෙදර නැවතුණෙමි. ඒ දිනවල අම්මා ගෙදර කිසි වැඩක් පළක් කිරීම පිණිස මට නොකියයි. එහෙට පස්කල් දුවේ කෑල්ලේ ගොයම් කපන්න ඈයෝ ටිකක් සොයා ගන්න ඕන. දිනක් හවස තාත්තා කියනු මට ඇසින. හෙට දින එහි ගොයම් කපුණු බැලීමට යා යුතුයයි මම තීරණය කරගතිමි. පසුදා එළවූ විකස තාත්තා කුඹරට යන බැවින් මමද එහි යම පිණිස සූදානම් වීමි. එහෙත් අම්මා වෙනදා මෙන්ම මා වැළක්වුවාය. එපා පුතේ, උඹ ඔහේ බොරුවට ගිහින් පිච්චෙන්න. නැහැ, මම ඩාවිත් අයියලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නම්. මෙදින කෙසේ හෝ යාමට තීරණය කරගත් මම කීවෙමි. එහෙනම් උඹට ඔය තරම් යන්න ආස නම් තේ වතුර අරගෙන යනකොට කිරත් එක්ක ඵලයන්. දැම්ම ගිහින් නිකන් පිච්චෙන්න එපා. අම්මා කීවාය. කිරා යනු එකල අපේ ගෙදර නොඑක් වැඩපළ කර දුන් කොළු වාගේ නමය. කිරා වැඩ කරන අයට තේ වතුර ගෙනියන්නේ 10ට පමණය. මම එදින ඔහුද පොළඹ වාගෙන ඊට කලින් පිටත් වෙමි. එදින ගොයම් කපනු ලබන කුඹර වූයේ අපේ ගෙදර සිට 70ක් පමණ ඈතිනි. තාර පාර දිගේ 70 කාලක් පමණ ගොස් ඉක් බිතිව රතු පැහැති පසින් යුත් කරත්ත පාරක් දිගේ තනින් තන ගිය විට කුඩා කඳු කැටයකින් ඔබ්බේ වූ ඒ පෙනේ. දාවිත් අයියාගේ ගෙදර වූයේ ඒ කඳු කැටේ මුදුනේය. කරත්ත පාරෙන් හැරි නීරවල් කීපයක් පසුකොට ඒ දණ්ඩකින් එතර වූ පසු ඊට ලං වී හැකිය. අප කුඹුර ලං වන විටම බොහෝ දෙනෙක් ගොයම් කපමින් සිටියෝය. තාත්තා එහා කෙළවරෙහි වූ නීරක් මත ඇන තබාගෙන කිසිවක් හඬ නගා කියමින් සිටියේය. නමාගත් කඳින් යුතුව ගොයම් කපන ගැහැණුන් දෙසත් ඉන් ඔබ්බෙහි වූ කරල් ඇහිඳුන් දෙසත් මම මහත් ප්‍රීතියෙන් බලා සිටියෙමි. කුඹුරේ එක් පැත්තක මිනිසුන් කීප දෙනෙක් කපනු ලබන ගොයම් එක්කාසු කොට ගොඩ ගසමින් සිටියහ. අද පොඩි මහත්තයාත් හාපුරා කියා එනවා. මා කුඹුර දෙසට එනදුට නාකොඩ අයියා සිනාවෙමින් කියනු මට ඇසින. ඇයි පොඩි මහත්තයාලා දැන් මෙදලා මේවා ටිකට ඉගෙන ගන්න එපාය. තව කිසිවෙකු හඬ නගා ගේවේය. තවත් කිසිවක් සිහින් හඬින් කී නමුත් මට එය නැසින. නාගොඩ අයියා උස් හඬින් සිනා වී යලිත් කරල් එක්කාසු කරන්නට විය. කිරා තේ වතුරට හැලියගෙන ගොස් කෝප්ප වලට වත් කරන්නට වූයෙන් කුඹුරේ සිට සියලු දෙනාම පාහේ එතනට ලං වූහ. මම කුඹුරේ මෙතෙක් කපන ලද කොටසෙහි ඇවිදින්නට සිටුවෙමි. කුඹුරෙන් වැඩි කොටසකට අවුව වැටි ඇති නමුත් නීර අයිනෙහි වූ ගස්හි කුඹුර දෙසට විහිදු අතුපතර නිසා ඒ කොටසට වැඩි අවුවක් නැත. කරල් කැපීමෙන් ඉතිරන ලද කඳින් යුත් ඉපන හෙල්ලෙහි මම අලස බවින් ඇවිදින්නට වීමි. බැසි වැටීමෙන් පසු පොළවෙන් නගෙන සුවඳක් වෙන කිසියම් සුවඳක් ඉන් නිකුත් වෙමින් තිබුණේය. කුඹුරෙහි ඈත අවුව කෙමෙන් දැඩි වීගෙන එයි. ඉපන එල්ලෙහි වූ රැහින් කීප දෙනෙක් නොනවත්වා කෑ ගසන්නට වූහ. තේ වතුර බීමෙන් පසු ඔව්ව යලිත් වැඩේ නියුක්ත වූහ. හිස් හැලිය දැකත් කිරා නීර දෙකේ ආපසු යනු මට පෙනින.
මම රියරක් මත වාඩි වී හිස් බැල්මකින් ඔවුන් දෙස බලා සිටින්නට වීමි. ඈත කුමරේ ඔවුන් වැඩ කරන තැනෙහි අවුව ඉතා සැරය. අවුවේ තදකම නිසා වාතයෙහි මහා තිලිසන ස්වභාවයක් පවතී. ගොයම් කපන ගැහැණුන් දැඩි අලස බවන් මෙන්ම සිය හිස් කෙලින්න කොට වැඩ කරති. ඉන් එකකුගේ විනිවිද යන සුළු සිනහාවක් ඉඳ හිට වියලි වාතයේ පැතිරී යනු මට ඇසින. සෙමින් පැතිරී යන එය වාතයේ සැඩ බව වැඩි වුණ සුළුය. හිරිහි චණ්ඩ භාවය ගැන නොතකා නොනැවති වැඩ යෙදෙන ඔවුන් දකින මා තුළ කෝපයක් ඇතිවෙයි. සෙමෙන් වැඩි වෙන අවුව නිසා මෙතෙක් මා වසා නීර අයිනේ සිට මදක් තැන් පැතිරුණු සෙවණැලි සෙමෙන් නැති වෙයි. රටාවක් මෙන් පැතිරී ගිය ඒවා මොහොතින් මොහොත කොට වී යන සැටි මම බලා සිටියෙමි. මෙතෙක් නීර අයිනේ සිටවන ලද ඉන්නක් මත වූ පිළිහිඩුවෙක් කෑ ගහගෙන පියාඹාගෙන ගියේය. එක් පිටිව පළමු පාවුල් නිශ්චලත්වයේ යලිත් පැතිරෙන පවනේ නොසෙල්වෙන ගස් කොළන් හා ගොයමිනුත් වීර දර්ශන පතය සිත්පිත් නැත්තකුසේ අහසට ඇරී ඇතිරී ඇත. ගොයම්ගෙන ගොස් ගොඩක් වනසේ එක් කළ ගොවීන් සේවනට වී බලා සිටිනු මට පෙනින. මම එදෙස දෙනෙත් පුරුළු කොට බලා සිටින්නට වීමි. කුමර මැද වූ ගොඩනැගිල්ලෙහි විශාල අතුපතර විහිණු දෙල් ගසක් වෙයි. පාළු ගතියකින් උත්තේ යවට වෙන කිසිවක් නැත. දෙල් ගස අයිනෙහි බොහෝ උස්වනසේ එක් කරන ලද පිදුරු ගොඩක් වෙයි. කතලයක හැඩහුරුකම තබා සාදන ලද කරුවක් හා දෙල් ගසෙහි කඳත් එක්කොට බඳින ලද පොල්ලක් මත ගෝණි පඩංගුවක් වැනි කිසිවක් දමා තිබුණේය. මිනිසුන් දෙදෙනෙක් එදෙසට හැරවූ දිනෙතින් යුතුව බොහෝ වේලා දෙල් ගස මුල සිටියෝය. සැඩහිරු රැස් වැටීම නිසා දෙල් ගසේ කොළ පණුවන් පැහැයක් ගෙන දිලිසෙයි. සෙමෙන් කුඩා වී ගිය සෙවණැලි පහව ගොස් දැන් නීරේද මා අවටද හිරු රැස් වැතිර තිබේ. වැට අයිනේ වෙල දෙසට දිග කළ අත්තක බඳිනු ලද මකුළු දෙලක උදේ රැඳෙන පිටිමිදු නිසා හිරු රැස් දිලිසෙන්නට විය. මම නීර දිගේ ඔවුන් වැඩ කරන ස්ථානය බලා ගමන් කරන්නට වීමි. බොහෝ වේලාවකින් පසු සිහින සුළඟක් හමන්නට විය. පොළවට ලංව හැමෝ සුළඟේ වී කරල් සරසර ගහන නගනු මට ඇසින. මෙතෙක් නිශ්චලව සිටි ගැහැණුන්ගේ සිහින හඬ යලි පැතිරෙන්නට විය. දැන් හිරු මුදුනට ඉතා ආසන්නව ඇත. යන එන්නන්ගේ පාපාර නිසා වේලි පැහැගත් තනකොළින් නියරක්ත රත්ව තිබේ. දින දෙක තුනකට පෙර කපන ලද ගොයමින් යුත් කුඹුරෙහි තැනින් තැන ගවයන් කීප දෙනෙක් läග සිටියහ. වාතයේ උණුසුම් බව නිසා ඔවුන් පහත් කොටගත් හිසින් යුතුව නොසලී සිටිතේ මට සිතුනේය. ඔවුන් වැඩ කරන අසලට පැමිණි මම කපන ලද කොටසෙහි ඒ මේ අත ඇවිදින්නට වීමි. බැලූ අතින් නොබිදී පැතිර ගිය සමමින් යුතු අවට රන්වන් පැහැයෙන් දිලිසෙයි. ගොයමින් මදක් උඩින් වාතයෙහි පෙරටත වඩා දිලිසෙන බවකින් පවතී. ඒ දෙස බලා සිටි මම මොහොතකට දැස් වසා ගතිමි. අවට පැතිරී ගිය හිරු රැසි සැඩ බව නිසා දිනෙත් ඇරගෙන සිටීමද අපහසුය. ගොයම් කපන ලද ගැහැණුන් පෙරමෙන් නොනැවතී නමාගත් කඳින් යුතුව ගොයම් කපත්. දෑකැත්තේ පැටලෙන වීල ගොයම් ගස් නගන කන රිදවන තීනු හඬ අවට ඇති සැඩ බව සිත තුළ දියුණු කරයි. ඔවුන්ගේ ඇඟපද දහදියෙන් නෑවී තිබේ. නළලින් බේරී මුහුණ දිගේ ගලා යන ඩාබිඳු කිසිවකු මොහොතක් කෙලින්නු අත උස්සා හැට්ට අතින් පිස දමයි. ඉන්දහිර නගන සිනහවත් එයත් නොවී නම් ඔවුන් හිරු රසෙහි සැඩ බවින් මිරිකී මීගෙවුන් වෙන්නේ මට සිතින. නියර දෙක තුනකට ඈතින් වාඩි වී සිටි තාත්තා දාවිත් අයියා සමග කිසිවක් කතා කරමින් සිටියේය. තාත්තාගේ හිසෙහි සතු පැහැති තුවාලයක්ද තිබුණේය. ගොයම් එකතු කරමින් දෙල් ගස් යට සිටි මිනිස්සු පෙරමෙන් අලස ගතියෙන් ඒ මේ අත යමින් සිටියහ. දෙල් ගස අවට පැතිරිය ගිය සෙවණැලි දැන් නැතිව ගොස් තිබේ. කාලයකින් නැති විදිහට නොසෑහෙන්න පායනවා. නාගොඩ අයියා උස් හඬින් කියනු මට ඇසින. තරහ වූ කලකමින් නිශ්චලව සිටියවුන් යළිත් දොඩමළු වූහ.
සැඩබවෙන් මිරිකී සිටි ඔවුන් යලි ජීවියක් ලැබූ ආසේ කතා කරනු ඇසීම මා තුළ වූ වියලි මලානික ස්වභාවය නැති කරවන සුළු විය. හා දැන් ඉතින් ගොඩ වෙන්න බලමු. තාත්තා උස්හනින් කීවේය. උයම් කැපෝ ගැහණු සෙමෙන් කතා කරමින් වෙලෙන් ගොඩ වී දාවිත් අයියාගේ ගෙදර දෙසට යන්නට වූහ. මම තාත්තා සමග ගමන් කරන්නට වීමි. නාගොඩ අයියා අනිත් අය සමග කතා කර සිමින් සෙමෙන් ගොඩ වෙනු මට පෙනින. කොහොමද පොඩි මහත්තයාට එහෙම මහන්සි නැත්ද? නාගොඩ අයියා සිනාවෙන් අසනෝ මට ඇසින. මොන මහන්සියක්ද? මම පිළිතුරු දුනිමි. ඒකටද ගෙදර ගියාම හාමිනේ අපිටත් එක්ක බනින්නේ. තව කිසිවෙකු කියනු මට ඇසුනේය. නාගොඩ අයියා ඇතුළු පිරිමියා ස්තෝප්පුවේ එරන ලද පැදුරවල වාඩි වී කෑම කන්නට වූහ. එහෙත් තාත්තාත් මාත් කෑම කෑවේ සාලයේය. දාවිත් අයියා සාලේ වූ කුඩා මේසයකට පත්තර කීපයක් දමා එහි අපට කෑම කෑමට සූදානම් කොට තිබුණේය. කෑම කෑමෙන් පසු මම ස්තෝප්පුවෙහි වූ වැල්වලින් වියන ලද ඇඳක වාඩි වූෙමි. කෑමෙන් ස්වල්ප වේලාවකට පසු අනික් අය යලිත් වෙල දෙසට ගියහ. තාත්තාත් ඔවුන් සමග යති මට සිතුනේය. එහෙත් ඔහු ස්තෝප්පුවට පැමිණ එහා පැත්තේ වූ ඇඳේ හාන්සි විය. වඩා පළල් නොවූ ස්තෝප්පුව දිගින් විශාලය. ස්තෝප්පුව එක් පැත්තක ලෑලි කීපයක් තබා තිබුණේය. බොහෝ කලක් වාඩි වී සිටීම නිසාද උඩින් වූ ලෑලි බෙහෙවින් මැදී තිබුණේය. ලෑලි කොටින් අර්ධයකට අවුව වැටී තිබුණේය. ඒ අසල පැන තබන ලද බල්ලෙක් උෂ්ණ ඉවසාගත නොහැක්කාසේ හති දමමින් සිටියේය. ඇඳේ දිගා වූ තාත්තා ස්වල්ප වේලාවකින්ම නිදා ගන්නට විය. ඔහු වෙනදාට වඩා සිහින් හනින් ගොරවන්නට වූවේය. මම ඇඳේ පස්සට වී කකුල් දෙක කොට බිත්තියකට හේතු වීමි. තද උෂ්ණය නිසා වාතයේ වූ වියල ස්වභාවය දැස මෙන්ම සිතද හකුලවන සුළිය. මම බිත්තියට හේතු වී හිස් බැල්මකින් බලා සිටින්නට වීමි. හිරු රැසි දිලිසෙන කුඹුරේ පිරට වඩා මහත් පාළු මලානික භාවයක් පවතී. ගියම් කපන ලද ගැහණුන් ජීවෙන් තොර වූවන් මේ නමාගත් හිසින් නැතුව නිශ්චලව සිටින සැඩ මට පෙනින. ඉන්දිර නාගොඩ අයියා හෝ අනිත් කිසිවකු වාතයේ වේල බව වැඩි කරමින් උස් හනින් කිසිවක් කීවේය. ගේ තුළද කිසිවකු නැත්තාසේ මහත් නිශ්චල භාවයක් පවතී. ගේ පිටුපසේ ගැහණුන් කීප දෙනෙක් කතාවෙන් තොරව වී කොටන හඬ පමණක් ඇසේ. කිසිවකු හඬ නගමින් කුල්ලකින් පෙළුවේය. වී මත මෝල වැටෙන හඬත් කුල්ලෙන් නගින ශබ්දයත් එකම තාලෙන් නොනවතී ඇසේ. දාවිත් අයියා මිදුලේ වූ දෙළුම් ගස ඇරට වූත් ඒ වූ ගලක පිහියක් මදින්නට වූවේය. මිදුලෙහි දෙළුම් ගස අසල වන ලද වී පෙදරු දෙකක් විය. සමෝ පැතිරුණු මිදුලෙහි අනෙක් පැත්තෙහි විශාල කොටසක් වැසෙනසේ පිදුරු දමා තිබුණේය. ඒ අසල වූ ඉඟුරු පඳුරු කීපයක් වියලීම නිසා රතු පැහැ ගැන්ව තිබුණේය. දෙළුම් ගසේ අත්තක පැටළුණු පිදුරු ගස් කීපයක් සුළගේ නොනැවතී වැනෙමින් ඇත. පණ ඇති කිසිවක් වෙනි ඒ මගේ දෙනෙත් ඇදගත්තේය. ගේ තුළින් සීන් හඬක් නැගෙන්නාසේ මට ඇසින. මම කන්නම අසා සිටීමි. එය නැලවිලි ගීයක් වැනි සිහින් හඬින් ඇද කියන කිසිවකි. කිසිවකු ගේ තුළ කුඩා දරුවකු නිදි කරවනු ඇතැයි මට සිතින. උස් හනින් පටන් ගන්නා එය නොබිදී ඇදී ගොස් සිහින් වී නැති වී යයි. මම බිත්තියට හේතු වී ඊට මහත් ආශාවෙන් කන්නමා සිටියෙමි. එය පාළු මලානික ගතියෙන් මඩින ලද මා සිත අට නින්දක හෙරණ සුළු විය. වී කෙටීමෙන් නගින් ලද පසුබිම් කොට ඇසෙන ඒ හඬ ඈත කුඹරෙහිත් අවටත් ඇති මලානික භාවය ශබ්දයක නගා පළ කරන බඳුය. තාත්තා තවමත් ගොරෝමින් නිදියයි. ගෙදරින් කිසිවෙක් සෙමින් අඩි තබා ස්තෝප්පුව පසුකොට ගියේය. මම එදෙස හිස හරවා බැලීමේ ගෙතුළින් ආ දැරියක් මිදුලේ වූ පැදුරු අතගානට වූවාය. පිටුපස හරවා සිටි ඇගේ මුහුණින් මට පෙනුනේ අර්ධයක් පමණකි.
එහෙත් ඇගේ මුහුණ බෙහෙවින් පියකරු විය යුතුයි මට සිතුනේය. ඇගේ හිස කෙස් නෑමෙන් පසුව වේලිම සඳහා මුදා හරින ලදුව පිට දිගේ වැටී තිබුණේය. රැළ නැගුණු ඇගේ කෙස් රොදක් ඇගේ නල්ල මත රැඳී තිබින. නැමී වී පැදුරු අත ගහන ඈ දෙස මම ඕනෑකමින් බැලූවෙමි. ටික වේලාවකින් ඈ හිස කෙලින් කොට නැගිට සිටියාය. එවිට ඇගේ මුහුණේ වූ සුන්දරත්වය මට පෙනින. ඇගේ විශාල කම්මුල් සිහින් නහයත් බොහෝ වේලා අවුවේ සිටීම නිසා රත් පැහැ ගැන්වී තිබුණේය. ඇගේ නල්ලේ වූ දාබිදු නිසා ඒ මත වූ කෙස්රුද මහත් මනහර බවකින් ඇලව තිබින. මොහොතකින් සිය අලු පැහැදින කිසිවක් වෙත රැඳ වූ නිසා ඈ නොපෙනී ගියාය. ඈ කොයි ගියාදැයි මම හිස උස් කොට වටපිට බැලුවෙමි. පැහැපත් ඈ දෙස හරි හැටි බැලිය නොහැකි වී මට සිතින. සීනයක් මෙන් මොහොතකින් ඈතේ ගිය ඈ මා තුළ වූ මලානික භාවය වැඩි කරන සුළු විය. ඈ යලිත් වී පැදුරු අසරට එතී මම සිතුවෙමි. ඈත කුඹුරේ දිලිසෙන පැහැ නැති වී ගොස් දැන් පෙරටට වඩා පාළු ගතියක් රැඳී ඇත. ඈත වැඩ කරන මිනිසුන් මෙන්ම ගස් කොළන්ද ශෝකයෙන් ලතවන්නාසේ මට දැනින. අහසේ සුදු පැහැති වලාකුළු කීපයක් ඒ මේ අත මහත් අලස භාවයකින් යුතුව පාවෙමින් තිබුණේය. දෙළුම් ගසේ පටලැවුණු පිතුරු ගස් කීපය තවමත් පෙර ලෙසම වැනි. ඈත කොහේද ගසන ලබන දවුලක නාදය නොනවති සිහින් හඬින් ඇසෙයි. ඒ මා සිත තුළ වූ අඩ නිදි ස්වභාවය තියුණු කරන සුළු විය. මම බිත්තියට හේතු වී හිසද හේතු කොට ගතිමි. ඈ යලිත් වී පැදුර වෙතට ආවාය. මොහොතක් රැඳුණු ඈ ආපසු යනු මට පෙනින. ඈ අවට වලාකුළක සියුම් බවක් ගැබ්වී ඇතැයි මට හැඟින. මෙවරද ඈ හරිහට දැකගත හැකි වී යැයි මට සිතුනේ නැත. මෙවර ඈ දැකීමෙන් මා තුළ වූ ශෝකයේ බඳු හැඟුම් වඩා දියුණු විය. ඇගේ සුන්දරත්වය ගැන මා තුළ අනුකම්පාවක්ද ඇති විය. දවුලේ ඒකාකාර ශෝකී හඬ නොනවතී ඇසේ. දෙළුම් ගසද ඈත කුඹුරුද එකිනෙක හා වෙලී පාවෙන්නාසේ මට පෙනේ. මොහොතකින් සියල්ල හිස් වෙයි. රතු පැහැති පසින් යුතු පාරක අපි ගමන් කරමින් සිටීමු. පාරෙහි බොහෝ තැන දික් සෙවණලි වැටී ඇත. ඈත නොපෙනෙන තෙක් පැතිරී ගිය සම්හඹිම හිරු රැසින් මත් වූ වාසයෙන් නොසැලී සිටී. දවුලේ හඬ හා එක්කෝ නලා නාදය වාතයේ පැතිරී යයි. පාරේ ගිය අය ඒ නාදයෙන් මත් වී ඇද වැටෙන්නාසේ පෙනේ. කෙලින් වැටුණු මවත නැමී වක් වී යයි. වංගුවේ එක පැත්තක පාළු ගයක් තිබේ. එහි බිත්තියේ විශාල අකුරින් කිසිවක් ලියා තිබේ. එය ලියන්නට ඇත්තේ අඟුරු කැබැල්ලකින් විය යුතුය. පාර අහිනේ වූ කුඩා පැලෑටිවල කොළ මත දූවිලි රැඳී දුමුරු පැහැයක් ඇබ්බ තිබේ. සියල්ල අතුරුදහන් වේ. වී කොරන හඬ යලිත් නැගී එයි. ලදරුවා නලවන ගැහැණියකි කටහඬ කෙමෙන් සිහින්න ගොස් ඇති නැති වී යයි. ඇගේ හිසද නිදිමතේ පාවෙනු ඇත. අපි පාර හරහා වැටුණු රේල් පාර පසකොට ගියමු. මිනි පෙට්ටිය රැගත් අය සෙමෙන් ගමන් කළහ. හිරු රැස් වැටීම නිසා රේල් පියල දිලිසෙමින් පවතී. ඒවා කොතනකින් ඉවර වේදැයි කාට කිව හැකිද? ඒවා බොහෝ දුර යනු ඇත. දවුලේ ශෝකී හඬින් අහස පිරී යයි. බොහෝ දෙනෙක් කරබාගත් හිසින් යුතුව නොසලී සිටිත්. හිරු රැසින් රතු වූ ඔවුන්ගේ මුහුණ ශෝකයෙන් බර වී ඇත. ඔවුන්ගේ හිස් පාවී යන්නාසේ මට පෙනේ. ඈත කොහෙදෝ ගසනේ දවුලෙහි පාළු නාදය නොනවතී ඇසේ. එපිට පාරෙහි ගල් මැත්තේ කරත්ත රෝදයක් පෙරලෙන හඬ ඒ අතර සෙමෙන් ඇසේ. මනානිකවට ක්ලාන්ත වූවක් මෙන් නොසලී ඇත. අහසේ වලාකුළුද ඒ මේ අත පාවේ විඩා වූවන්සේ නිශ්චලව එක් තැන සිටිත්. කාලෙකින් නැති විදිහට පායනවා. මෙතෙක් නිදා සිටි තාත්තා රැල් බුරුල් කරමින් කීවේය. කෙල්ලේ ඔය වතුරට හැදිලා නම් ගියනේ.